මේ තියෙන්නේ මොන්ටරෝ එකේ ඔටෝ ගියර් බොක්ස් එකේ කොටස්. මේ තියෙන්නේ ඔයිල් පම්ප් එක. මේකෙන් තමයි ඔයිල් ප්‍රෙෂර් කිරීම සිද්ධ වෙන්නේ. මේ තියෙන්නේ ඔය ඔයිල් පම්ප් එක. ඒ වගේම තමයි මේ තියෙන්නේ ඉන්පුට් ෂාෆ්ට් එක. මෙතනින් තමයි ඩ්‍රයිව් එක ඇතුළට යන්නේ. ඉන්පුට් ෂාෆ්ට් එකේ ඉන්පුට් ෂාෆ්ට් RPM එක කැල්කියුලේට් කරගන්නේ මෙන්න මෙතනට සමපාත වෙන ඉන්පුට් ෂාෆ්ට් RPM සෙන්සර් එකකින්. මේ තියෙන්නේ එකේ දෙති වීල් එක. මේ තියෙන්නේ ඕවර්ඩ්‍රයිව් ක්ලච් ඇසෙම්බලි එක. මේ තියෙන්නේ රිවර්ස් ක්ලච් ඇසෙම්බලි එක. මේ තියෙන්නේ ප්ලැන්ටරි ඇසෙම්බලි එක. ඇත්තටම මොන්ටරෝ එකේ ප්ලැන්ටරි ඇසෙම්බලි 3ක් එනවා. මේක ඇතුලේ ප්ලැන්ටරි ඇසෙම්බලි 2ක් තියෙනවා. ඊට අමතරව තවත් ප්ලැන්ටරි ඇසෙම්බලි එකක් යොදාගෙන තියෙනවා. මේ තියෙන්නේ සෙකන්ඩ් බ්‍රේක් ක්ලච් එකේ පිස්ටන් එක. මේ තියෙන්නේ සෙකන්ඩ් බ්‍රේක් පිස්ටන් එක රිටර්න් කරන වේව් ස්ප්‍රින් එක. මේ තියෙන්නේ සෙකන්ඩ් බ්‍රේක් ක්ලච් පැක් ඇසෙම්බලි එක. මේ තියෙන්නේ ලෝ ඇන්ඩ් රිවර්ස් බ්‍රේක් එකේ පිස්ටන් එක. මෙයා තමයි පිස්ටන් එක. මේ තියෙන්නේ ලෝ ඇන්ඩ් රිවර්ස් ක්ලච් එකේ පිස්ටන් එක රිටර්න් කරන වේව් ස්ප්‍රින් එක. මේ තියෙන්නේ ලෝ ඇන්ඩ් රිවර්ස් ක්ලච් පැක් එක. මේක ඇතුලේ තමයි අන්ඩර්ඩ්‍රයිව් ක්ලච් ඇසෙම්බලි එක තියෙන්නේ. මේ තියෙන්නේ තුන්වෙනි ප්ලැන්ටරි ඇසෙම්බලි එක. අපි දන්නවා මොන්ටරෝ එකට ප්ලැන්ටරි ඇසෙම්බලි 3ක් එනවා. මේ තියෙන්නේ තුන්වෙනි ප්ලැන්ටරි ඇසෙම්බලි එක. මෙයා තමයි අවුට්පුට් ෂාෆ්ට් එක. මේ තියෙන්නේ ඩිරෙක්ට් ක්ලච් එක. මේ තියෙන්නේ ඩිරෙක්ට් ක්ලච් එකේ ක්ලච් ප්ලේට්ස්. මේ තියෙන්නේ රිඩක්ෂන් බ්‍රේක් එක. රිඩක්ෂන් බ්‍රේක් එකට භාවිතා කරන බ්‍රේක් බෑන්ඩ් එක තමයි මේ තියෙන්නේ. මේ තියෙන්නේ අවුට්පුට් ෂාෆ්ට් වන් වේ ක්ලච් එක. මේ තියෙන්නේ වෑල් බොඩි එක. මේ තියෙන්නේ ඇකියුමුලේටර් පිස්ටන්. මේ තියෙන්නේ ඇකියුමුලේටර් පිස්ටන් ස්ප්‍රින්. මේ තියෙන්නේ රිඩක්ෂන් බ්‍රේක් එක ඔපරේට් කරන සර්වෝ පිස්ටන් එක. මේ තියෙන්නේ එකේ පුෂ් රොඩ් එක. එහෙමනම් මේ තියෙන්නේ මොන්ටරෝ එකේ ඔටෝ ගියර් බොක්ස් එකෙහි කොටස් ටික.